සියත ලලනාභිමානයේ 2025. අද අපි ඇවිල්ලා තියෙනවා ඩයමන්ඩ් බේස් ෆුඩ්ස් වලින් ජොයිෆුල් පැස්තා විවිධ රසවලට අපිට පැස්තා එකක් හදා ගන්න පුළුවන්. ජොයිෆුල් පැස්තා හදන්න අපි ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට භාවිතා කරන්නේ ඩියුරම් පිටි. රුලම් පිටි වල තියෙන විශේෂත්වය තමයි මේක ප්‍රෝටීන් බහුල, තන්තු බහුල ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඒ වගේම තමයි ඩියුරම් පිටි වල තියෙන්නේ අඩු ග්ලයිසමික් අගයක්. අඩු ග්ලයිසමික් අගයක් තියෙන ආහාර වලට පුළුවන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන එක පාලනය කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ පුරුදු වෙලා ඉන්න ආහාරයට ගන්න පාන්, රොටි, කොත්තු, රයිස් වගේ දේවල් එක බැලුවොත් එහෙම බුද්ධිමත් ගෘහිණියක් විදියට ඔයාලට පුළුවන් නම් ජොයිෆුල් පැස්තා එකක් ඔයාලගේ එදිනදා ආහාර වේලට එකතු කරගන්න. මේ කියන අපිට නැතුවම බැරි ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගන්න වගේම අපේ රුධිරයේ සීන මට්ටම ඉහළ යන එක පාලනය කරගන්න වගේම ආහාර ජීර්ණ ක්‍රියාවලිය පවා සරල කරගන්න මේ ජොයිෆුල් පැස්තා අපිට උදව් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා අපිට අවශ්‍ය කරන ද්‍රව්‍ය එකතු කරගත්තාම ඉතාමත් පහසුවෙන් ඉක්මනට අපිට මේ වගේ චැප්නා කරි රසට පැස්තා එකක් හදා ගන්න පුළුවන්. සියත ලලනාභිමානයේ 2025.